ජහුට කතාවේ ඇත්තටම කියනවා නම් වන්දනා අහනවා ඉදිරියට මම කැම්පස් එකට ආවට කමක් නැද්ද හම්බ වෙන්න කියලා. ඒක සමාධිට ඇහුනොත් මොන වගේ දෙයක් සිදු වෙයිද? අපි අද කතා කරන්න ඕනේ ඒ සම්බන්ධව. ඉතින් මම මේ විග්‍රහ කරන්නේ චරිත ස්වභාවයන් සහ ගැටුම් උග්‍ර වන ආකාරය පිළිබඳ ඉතා ගැඹුරු සහ තාත්වික දෘෂ්ටි කෝණයක්. සමාධියට ගොඩාක් අසාධාරණයක් වෙලා තියෙන්නේ. සමාධිය වැනි චරිතයක් තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව සහ ජීවිතයේ පැවැත්ම සම්බන්ධයෙන් මෙවැනි තීරණාත්මක මොහොතක කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අපිට අද කතා කරන්න පුළුවන්. වන්දනාගේ ප්‍රශ්නය සහ සමාධිගේ අභ්‍යන්තර ගැටුම. වන්දනා මෙවැනි ප්‍රශ්නයක් අසන්නේ විශ්වගෙන් බොහෝ විට තමන්ගේ පැවැත්ම ගැන හෝ සමාධිය පාලනය කිරීමට ඇති උවමනාව නිසා වෙන්න පුළුවන්. නමුත් සමාධි දැනටමත් උසාවි කටයුතු සහ තමන්ට එල්ලවන චෝදනා නිසා දැඩි මානසික පීඩනයක සිටින කෙනෙක්. එවැනි මොහොතක තමන්ගේ මහත්තයාගේ කැම්පස් එකට ඇත්තම කියනවා නම් මේ විදියට වෙන ගැහැණු කෙනෙක් එනවා කියලා කියන එක දරා ගන්න පුළුවන් කමක් නැහැ. තමන්ට යාළුවා ආශ්‍රය කරන්න අවසරත් නැහැ. ඒ වෙනුවෙන් තමන්ව දික්කසාද කරන්න යන මිනිස්සයා එයා පරණ පෙම්වතියව මුණ ගැහෙන්න යනවා. ඒක හරි දුක හිතෙන කතාවක් නේද? ඉතින් ඊට පස්සේ සමාධි මෙහිදී කුඩා දේවල් ගැන රණ්ඩු වීමට වඩා තමන්ගේ ජීවිතයේ සැබෑ තර්ජනයක් වන දේ ගැන කතා කරන්න කටයුතු කරાવી. ඇත්තටම තමන්ට එල්ලවන සුළු අපහාස අසත්‍ය චෝදනා දෙස බලා සිටියේදී උසාවියේදී තමන්ට අනාචාරය හැසිරුණා කියලා නඩුවක් දාන්නින් දැද්දේ. ඉතින් තමන්ගේ සැමියා යුදයට හැසිරීම වැරද්දක් නැද්ද කියලා අහන සමාධියට සිද්ධ වෙයි.